vehicle insurance card පාවිච්චි කරන අන්තිම අවුරුද්ද තමයි මේක. කිව්වා වගේම අපි දන්නවා ඔයාගේ වාහනේට මෙච්චර කාලයක් ඔයාලට ඉන්ෂුරන්ස් කාඩ් එකක් හම්බුණා. ඔයාගේ කාර් එකට හරි බයික් එකකට ටීවී එකකට හරි ඔයාගේ ඕනෙම වාහනයකට ඉන්ෂුරන්ස් කාඩ් එකක් හම්බුණා. ඉතින් දැන් ඔය අතේ දැන් එන්නේ. ඒ කියන්නේ ඔයාගේ දැන් තියෙන කාඩ් එක තමයි ඔයාගේ ජීවිතේ ඔයාලට අවසාන වතාවට ඉන්ෂුරන්ස් කාඩ් එකක් හම්බෙන අවසාන කාඩ් එක. ඉතින් මේක ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් IRCSL එකෙන් තමයි මේ තියෙන්නේ අරන් තියෙන්නේ. ඒ කියන්නේ Insurance Regulatory Commission of Sri Lanka. ඒ කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවෙන් තමයි මේ තියෙන්නේ අරන් තියෙන්නේ. මේකත් එක 2026 මේ පළවෙනිදෙන් පස්සේ මෝටර් ඉන්ෂුරන්ස්. ඒ කියන්නේ අපි දන්නවා ලංකාවේ වාහන ඉන්ෂුරන්ස් කම්පැනි කිසිම එකකට ෆිසිකල් කාඩ්. ඉතින් මේ වගේ ෆිසිකල් කාඩ් එකක් ඒගොල්ලන්ට නිකුත් කරන්න අවසර නැහැ. ඉතින් මේ වෙනකොට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් තමයි ගේන්න යන්නේ. ඉතින් මේගොල්ලන් දැන් කියන විදිහට පොලිසියට මේක චෙක් කරන්න පුළුවන් හැකියාවක් ගෙන්න තමයි යන්නේ. ඉතින් ඔයගේ සිස්ටම් එකක් හදන්න තමයි මේගොල්ලන් හදන්නේ. ඉතින් ඒ කියන්නේ බයික් එකේ නම්බර් එක ගහපු ගමන් පොලිසියට චෙක් කරගන්න පුළුවන් මේ බයික් එකට කාර් එකට හරි නැත්නම් ඕනෙම වාහනයකට මේ වාහනට ඉන්ෂුරන්ස් එකක් තියෙනවද මේක එක්ස්පයර් වෙලාද. ඉතින් මේ විස්තර හැම දෙයක්ම පොලිසියට ඒගොල්ලන්ගේ පැත්තෙම චෙක් කරගන්න පුළුවන්. ඉතින් අදින් පස්සේ ඒ කියන්නේ මැයි පළවෙනිදෙන් පස්සේ මේ වගේ ෆිසිකල් කාඩ් එකක් ඕගොල්ලන්ට නිකුත් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මම කලින්ම කිව්වේ ඕගොල්ලන්ගේ දැන්ට මේ අතේ තියෙන කාඩ් එක තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ අවසාන වතාවට තියෙන ඉන්ෂුරන්ස් කාඩ් එක. ඉතින් මේ පළවෙනිදෙන් පස්සේ ලංකාවේ කිසිම කෙනෙක්ට කිසිම මෝටර් ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ඕගොල්ලන්ට මේ වගේ ෆිසිකල් කාඩ් එකක් නිකුත් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ තියෙනක් ගන්න මොකද්ද හේතුව කියලා නම් ඒගොල්ලන් සඳහන් කරලා නැහැ. ඉතින් මම හිතනවා එක්කෝ මේ වගේ කාඩ්ස් පිටරටින් ගේන්න ඕනේ. ඉතින් මේවට ඩොලර්ස් වියදම් වෙනවා. ඒක එක තියෙනක් වෙන්න පුළුවන්. නැත්නම් තවත් අපිට ගන්න පුළුවන් පරිසර දූෂණය අඩු කරන්න. නැත්නම් අපිට තවත් දෙයක් විතර ගන්න පුළුවන්. ලංකාව ඩිජිටලයිස් කරන එකේ ක්‍රීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක යටතේ කරන තවත් එක් ක්‍රියාවක් කියලා අපිට මේ පැත්තෙන් හිතන්නත් පුළුවන්. නමුත් ඒගොල්ලන් තාම කියලා නැහැ මේ තීරණය ගන්න ප්‍රධාන හේතුවක් ඒගොල්ලන්ගේ නිල වශයෙන් නිකුත් කරලා නැහැ. ඉතින් කොහොම නමුත් අපි දන්නේ නැහැ මේක ඉස්සරහට මොනවා වේද කියලා. ඉතින් කොහොමද අලුත් දෙයක් කරන්න යනකොට මුලින්ම දේවල් කරනකොට මේ වගේ ප්‍රශ්න ඇති වෙයි. ඉතින් කාලයත් එක්ක මේවා විසඳෙයි කියලා හිතනවා. ඉතින් දැන්ට ඔන්නක තමයි නිවුස් එක මැයි පළවෙනිදෙන් පස්සේ ලංකාවේ වාහන වලට ඉන්ෂුරන්ස් කාඩ්ස් ආයි නිකුත් කරන්නේ නැහැ. ඉතින් හිතනවා යම් කිසි කෙනෙක්ට මේ වීඩියෝ ගැටලුවක් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයගේ මතක ඇතුව Roy Productions YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒතර මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් එනවා. එහෙනම් තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකන් ඔයගලන්ට සුබ දවසක්.